එනගන්න කියලා තමයි කියන්නේ. එක්ස්ට මොකද්ද කියන්න තියෙන්නේ අවසානයේ මේ සිංහල අලුත් අවුරුද්දේ. මේ වහිනවා. එනගාව. ලව් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ. ජනුත් මේ කතා කර කර එයාගෙන් අහගන්න පුළුවන්. අර බලන්න. මම ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කියලා කතා කරන්න පුළුවන්. ආයි අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. කියන්නේ මුළු රටටම හෙන්නවා කියන්නේ. අයිෂෝ මට එක්ස් කෙනෙක් නෑ. අයියා ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පුංචි ආදරයක් වන්න නැද්ද ඔය බප්පු? උන්ටත් තියෙනවා. ඒත් එපා ආයි. අපි ප්‍රභා YouTube channel එකෙන් ප්‍රභා YouTube channel පරිස්සමින් ඉන්න කියලා තමයි. කොහොමද මොකක්ද කියන්නේ? මට එක්ස් කෙනෙන්නේ නෑ. අනේ හොඳයිනේ. ඔය දැන මොකද කියන්නේ? එක්ස් ගන්න. ඇත්තටම කියන්නේ අන්තිමට. ඉතින් වැස්සට කොටු වෙලා මගේ රත්තරන් යාළුවනේ. නංගී ඔන්න මම YouTube එකට දැස්සා. හොඳයිනේ. පුළුවන් ඉතින් ඕක කළ ගොඩ යන්න. හරි හරි. එහෙම එකපාරම ඕම කියන්න එපා. හරි හරි අපිටත් පෙනේනේ. ගොඩ යන විදිය. මේ මට මේ ඔයාලට කාලේ කකා ඉන්න වෙලාවක් නෑ. අනික මේ ඔයාලා වගේ third class මිනිස්සුත් එක්ක කතා කරනවට වඩා මෙතන වැඩ කෝටියක් කරන් තියෙනවා. හලෝ හරිද? හරි මම තියෙනවා. අනික ඔයා මේකත් මතක තියාගන්න. මම හැල්ම වතුර එකතු කරන්න කොහොමද කැමති නෑ. ආයි අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මෙහෙම නෝ ඇස්සරද වෙන්නේ. හරි අවලන්නේ. මේ අවසාන වතාවට එක්ස්ට කියන්න තියෙන මොනවද මේ සිංහල අලුත් අවුරුද්දේ? එක්ස්ට කියන්න තියෙන්නේ මේක දැකින්න එක්කලාද පොඩි ප්‍රශ්නයක් කියලා. නෑ අවුලක් නෑ එමනේ මේ මචං. අපිටත් මටත් තියෙනවා කාටුනක් තියෙනවා කියන්නේ සම්බන්ධකම් ඇති වෙනවනේ. මේ එක්ස්ට මොකද්ද කියන්නේ? එක්ස්ට ඉතින් මේ වැස්සේ එනගන්න කියලා තමයි කියන්නේ දෙන්නේ. අඩෝ මේ වැස්සේ අවුරුදු දෙකක් ලව් එක තිබ්බා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඉතින් බ්‍රේක් අප් වුණා. අවුලක් නැහැ ඉතින් දැන් නම් ඉතින් දැනුත් එක්ක ඉන්නවා. දැන් අලුත් එක්කෙනෙක් ඉන්නවා. අලුත් එක්කෙනෙක් ඉන්නවා. අරයට වැඩිය හොඳයි. එයාට වැඩිය අම්මා දාස් ගුණයකින් වුණා. හායි මම ප්‍රභා YouTube channel එකේ විනාඩියක් කතා කරන්න පුළුවන්ද? එක්ස්ට මොකද්ද කියන්න තියෙන්නේ අවසානයේ මේ සිංහල අලුත් අවුරුද්දේ. මේ වහිනවා. එනගාව. මේ වැස්සේ. අරේ මොකක් කට්ටියක් වෙන ගන්න කියලා මට එන ගහයි දන්නේ නැහැ. මේ පරණ ලව් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ජනුත් මේ කතා කර කර එයාගෙන් අහගන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන්ද? ඈ? බැරිද? නෝ. හරි thank you. කතා කරන්න පුළුවන්ද? ආයි මම ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ආයි අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කියලා කතා කරන්න පුළුවන්ද යන්නේ? ආයි අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? හරි. ආයි අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්ද? එක්ස් ගැන මොකද්ද මේ වැස්සේ කියන්න තියෙන්නේ? සිංහල අලුත් අවුරුද්දත් ලඟ වෙනවා. කියන්නේ මුළු රටටම හෙන්නවා කියන්නේ. අයිෂෝ මට එක්ස් කෙනෙක් නෑ. Wow. අයියෝ වැඩිනවද? ආයියා ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? channel එකේ පොඩ්ඩක් කතා කරමුද? එනවා දෙවෙන්න ඒවා. ඈ අහන්න ප්‍රශ්න එක ප්‍රශ්නයයි අහන්නේ. මේ වැස්සේ එක්ස්ට මේ ලංකාවට මෑන්වාට මොකක්ද කියන්නේ? එක්ස්ට කොහෙද ඉන්නේ කී දෙනෙක් එක්ක දින්නේ? කොහෙද ඉන්නේ කී දෙනෙක් එක්ක දින්නේ? තමයි ඉතින්. ඇයි මට එහෙම කරේ කියලා අහන්න තියෙන්නේ. ඔයාලට එක්ස්ලා ඉන්න එන කතා කරන්න. මයික් එක දෙනවා. ඒ දේ විතරද කියන්න තියෙන්නේ. මේ සිංහල අලුත් අවුරුද්දේ. ඔව් ඉතින් ආයෙ එපා. හැබැයි ආදරේ හැමදාම. ඒ කියන්නේ ආවොත් එහෙම ඔයාලා ළඟට එපා ඕන්නේ නැහැ. එන්නෙත් පාර ගන්න. ඇයි ඒ? නෑ එපා ඕන්නේ පුංචි ආදරයක් වන්න නැද්ද ඔය බප්පු? නැහැ. උන්ටත් තියෙනවා. ඒත් එපා ආයෙ. කොහොමද කන්නේ ඇදුවා? එහෙනම් අවසානයේ මොකක් කර කියන්නේ? එහෙම කියනවා මටත් එන්න ගහයි මම මේ මයික් එක අල්ලගෙන ඉන්නේ. ආදරේ තමයි ඉතින් කියන්න තියෙන්නේ. ආදරේ ආවට වාර ගන්නෑ කවදාවත්. එපා ඕන්නේ නැහැ. Thank you. තාප එපා කන්නේ. අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ආයි අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් නැවතිලා කතා කරන්න පුළුවන්ද? ආයි අපි ප්‍රභා YouTube channel එකෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද හතර දෙනාටම? ඔයාලා අනේ මම බලාවේ. ඔයාලටම කතා කරන්න හිතාන ආවේ. ඈ? X ගැන මොකද්ද කියන්න තියෙන්නේ මේ වැස්සේ දැන් අවුරුදුත් ලඟ වෙනවා. X ට මොකද්ද කියන්න තියෙන්නේ? අවසාන වතාව X කියමු. ඈ? X ලා නෑ කියන්න එපා. නෝර කෙල්ලෙක් වෙච්චාම X කෙනෙක් ඉන්න ඕන අනිවාර්යයෙන්. කියන්න බෑ. පරිස්සමින් ඉන්න කියලා තමයි. පරිස්සමෙන් ඉන්න. එච්චරයිද කියන්න තියෙන්නේ. ඈ? අනේ අකෝ ඵලය යන්න.
ඔයාට මොකක්ද කියන්නේ? මට එක්ස් කෙරෙන්නේ අනේ හොඳයිනේ. ඇත්තටම හොඳයි. ඒ නුවරද ගෙවල්? නෑ. ඔය දැන මොකද කියන්නේ? එක්ස්ලා නෑ. එක්ස්ලා ඔයාට? මේ ඇත්තටම කියන්නේ? ඊළඟ කට්ටිය කමෙන්ට් කරලා දැන් මේ කට්ටියට මේ එක්ස්ලා ඉන්න මේවයි කියලා. නැද්ද? thank you හරි. ලඟ වෙනවනේ. මේ වැස්සේ එක්ස්ට මොකද්ද කියන්න තියෙන්නේ අනිව? ඒ අන්තිමට. මට එහෙම කෙනෙක් නෑ. එහෙම කෙනෙක් නැද්ද? අනේ වව්. ඔයාට නැද්ද?